අපි යනවා ආරුගම්බේ. මාමා එන්න බයයි ඒකේ පොට නැග්ගියු. බස් එකට තලිය ගහලා ඉන්න මේ බලන්නකො මේ දැන්ද පැන්න පාර. මෙන් තියෙන අලි බෙටි ගයිස්. පාර යද්දි එළුව විවාහ. අන්න. ඒ ඕ මගේ දා. කවුද වෙන්නේ? මේ පැටලුවෙක්. මේක කන්න තමයි අලි එන්නේ. දැන් එනවනේ. ඔව්. හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද vlog එක තමයි අපි යනවා ආරුගම්බේ. ඉතින් දැන් අපි මෙතනින් පටන් ගන්නවා ආරුගම්බේ වලට යන්න කතරගම ඉඳලා උත්තල පාරේ අලිත් ඉන්නවා කියලා කියනවා ගයිස්. බලමු මොනවා වේද කියලා මේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න ගයිස්. ගයිස් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. දැන් මෙන්න මේ දෙන්න බයයි කියනවා අලි ඉන්නවා කියලා. ඉතින් අපි කරන්නේ දැන් මෙයාලව මේ උත්තල පාරේ යන බස් එක තියෙනවනේ. ඒ බස් එකට යාලව දාලා මායි අයියයි වෑන් එකේ බස් එක පිටිපස්සෙන් යනවා. එහෙනම් බලමු ගයිස් බස් එක එනකන් තමයි අපි දැන් මෙතෙන්ට වෙලා ඉන්නේ. ඒ වලට කතා කරමු අපි නැග්ග ගමන් මේ වාහනේ පස්සේ මේක නැග්ගේ. ඒකට බ්‍රේක් අයන් දෙන්න ඉන්නේ කියන්නේ. ඒකට මාමා කොහමද? මාමා බස් නවත්තනවද මේ පාරේ? කොතනද නවත්තන්නේ? ඕන තැනක නවත්තනවනේ. එනවා. සෑක් එනවලු අපි මු. ගයිස් බස් එක එනවා. පුදුම සතුටක් තියෙන්නේ. අපි කියන්නේ දෙකෝ. නෑ මෙයා කියයි ගන්න. අයියේ බස් එක පස්සේ තියාගෙන ඉන්නවා වෑන් එක. මේ දෙන්න බයයි ඒකේ පොට නැග්ගියු. අපි යමු එහෙනම්. Let's go. බස් එක ගියා ගයිස් දැන් අපි වරිය ඇත්තටම බය වුණා මේ බලවත් ටිකක් බය වෙලා ඉන්නේ බලමු ඉස්සරහට ගිහිල්ලා ගයිස් ඉස්සරහයි මේ පිටයි කියලා අපි ගිහිල්ලා බලමු දැන් කතරගම දෙවියන්ගේ පිහිටයි ඔන්න චෙක් පොයින්ට් එක පාස් වුණා මේ බස් එකේ අයියා සුපිරි මේ අපි යන හින්දා හිමීට මෙයක් දෙනවා නැත්තම් මේ පාරේ පාස් යනවා කියලා බලමු ගයිස් ගිහලා පළවෙනි අයියා ඉන්නන් තියෙනවා මේක බය වෙලා තියෙන මේ මුකුත් නෑ අපි වෙනදාට යනවා මේ අර එකපාරක් එක්කි අලි හත් දෙනෙක් සෙට් වුණා නේද ආලි පිටි අන්න ඒකයි ප්‍රශ්නේ ගයිස් දන්නවනේ ඉතින් කාන්තා පාර්ශවයේ පොඩ්ඩක් ඕකටත් ස්වාගම් බස් එකට තලිය ගහලාද බන්ද පැත්තක් මං ඇදයි අනිත් එක තමයි ගයිස් දැන් ටික ටික බය වැඩි වෙනවා මොකද මේ පාර දෙපැත්තේ තියෙන වාහනවල පොඩි පොඩි කෑලි අර ග්ලාස් බිඳිච්චවන් දැක්කා එක එක ඒවා තියෙනවා ඉතින් තරත් බය පොඩ්ඩක් වැඩි වෙනවා බලමු මොකද වෙන්නේ කියලා එක්කෙනෙක් නම් ඉන්නවා වගේ ගයිස් එක්කද ගයිස් ඒ අයියා බස් එක මේ පාර පැත්ත මෙහා පැත්තට දැම්ම එළියා කොට කෙලවන්න අපි පිටිපස්සෙන් එන ඉඳා පාර හොඳ මිනිස්සෙක් අයියා මෙන්න ගල්ගේ යුද හමුදා කාඳවුර ගයිස් මේ වගේ තැනක් තියෙදි පොඩ්ඩක් හිතේ බය නැතුව යනවා අලිය ඉන්නවා ගයිස් ඉස්සරහා මෙන්න මේ පැත්තේ ඉන්නේ අලම්තර කායිෆ ෆාර රබ්බුක බිහස් සහ බිල්ෆි උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ උඹලා ටේප් කරගනින් මේවා කියනකොට විහිළුවට ගණන් ගන්න. ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවා. ඉන්නවා වගේ තව එක්කෙනෙක් මේ නෑනේ A few moments later අලි දැන් නෑ ගයිස් දැන් ඔන්න දෙයියන්ගේ පිටින් මෙයාලව බස්සන්නයි යන්නේ කොහෙද
කොහොමද එක්ස්පීරියන්ස් එක? ඈ? මේ ඔයා බවුටෙල් හැස්ති කරන් මොනවා හරි අපි ගාව තියෙන ටිකක් අපි බස් එක නවත්තලා දෙමු. අයියේ අපි රෙඩි කරගන්න ඉස්සර කරලා යන්කෝ. අපි දෙමු යාර මොනවා හරි. පැස්තා ටිකක් ටොපි චොක්ලට්. ටොපි චොක්ලට් ටිකක් ඔයා ගන්න ඕනේ. බස් එකේ අයියට දෙන්න. මොකද කිව්වේ බස් එකේ කට්ටිය? ඈ? යායි කොන බස් බය වෙන්න එපා. එහෙම මේ ඊයේට හැබැයි එකක් පෙරළුවලු. හා පෑන් එකක් පෙරළුවලු ඊයේ. හා අපුණ දැස්සේ ඊයේ පෑන් එකක් පෙරළුවලු. නෑනේ නෙමෙයි යා කිව්වේ. ඒ කියන්නේ එහෙම අර බය වුණාම එයාලා පෙරලලා එයාලට හානි කරන්න නෙමෙයි හදන්නේ. කන්න කෑම ටිකනේ. A few moments later. බස් එකේ එනවා. යායි දෙනවා කිය. අත්තිය බෙද අත්තියෙන් බෙදන් කන්න මෙතෙන් තියන්නද? අර ඒ කට්ටිය දෙන්න. හැමෝම කන්නලා නං ඈ. thank you ආ සර්සර්මයි. හරි. මාර හොඳ මිනිස්සු හැබැයි ඈ. guys දෙයියන්ගේ පිටින් අපි ඔන්න අලි ටික පාස් කරලා ඉස්සරහට ගියා. දැන් කිසි බයක් නැහැ. මේ ඉස්සරහට අලි නැහැ කියලා කිව්වා. ඉස්සරහට ගිහලා හම්බෙමු. 3 hours later. ෆැක්ටරිය බලන්න බැයිද? ෆැක්ටරිය බැලිය හැකිද? guys අපි ඉන්නේ සියඹල ආණ්ඩුව හරියද? මේ පේනවනේ උක් ට්‍රැක්ටර් දාලා තියෙනවා මේ අරයන් ලාන්සවලට. ඉල්ලා සීනි හදන්න මේ බලන්න guys. ඕන්න තියෙනවා හරි කෙරවලට වෙනකන්. මේ බලන්නකො මේ. මෙන්න තියෙනවා උක් මිලදී ගැනීමේ මධ්‍යස්ථානය කොඩ යාන. අයියා උක් කිලෝ එකක් කීයද? කිලෝද දෙන්නේ ටොන්ද දෙන්නේ? ටොන් එකක් කීයද? අයි පොඩ්ඩ මේ බලන්න ආවා. කොහොමද අයියා මේවා දෙන්නේ? ටොන් එකක් 10000යි. රුපියල් 10000යි. ඇත්තද? ඇත්තට. කිලෝ 1000ක් රුපියල් 1000යි. කිලෝ 1000ක්. මේවා ඒතර වල කොහෙද ගෙනියන්නේ? පැල්ලත. කොහෙද? පැල්ලත. පැල්ලත්තට. ඒ සීනි කර්මාන්තයද? සීනි කරනවා. ආ. මෙතනින් තමයි බර කිරන්නේ නේ? ඔව්. නෑ මේකේ මේ බණ්ඩිල දියන්නේ ඔකින් තමයි. බාර කියන්නේ අපිට තරහදී. ඈ? ලොරියට. ආ මේකෙන් උස්සලා ක්‍රේන් එකෙන් උස්සලා ලොරියට තියනවා. ඒතර බර බලන්නේ. එහා පැත්තේ තරහදියක් තියෙනවානේ. මේ තියෙන්නේ. මේ තියෙන්නේ තරහදිය ගස්. මෙතනින් තමයි බර කිරන්නේ. මෙතෙන්ට ඇවිල්ලා බර කිරලා තමයි අර වගේ ලොරි වලට පටවලා යවන්නේ. හරි හරි ඔන්න ඔහොම තමයි වෙන්නේ. ගහකුත් පෙරලා නේ. මේ හරිය අලි නෑ හැබැයි අප්පට. මේ දැන්ද පැන්න පාර. මේන් ගයිස් අලි දෙන්නෙක් ඉන්නවා. මේ හරියට මොකක්ද අයියා කියන්නේ? මේ ලාහුගල. ලාහුගලනේ. ඉස්සරහට ආරුගම්බේ බීච්. ආරුගම්බේ. මෙහෙදී අලි කියන දේ සාමාන්‍ය දෙයක් නේ? ඔයාලා මෙහෙමද? ඔව්. අර ඔකද යන්න. ඔකද ඒක බීච් වලින් ගිහලා යන්නේ. මෙයාලගෙන් තමයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මෙයා පොඩ්ඩක් සැර වැඩි guys. යටියක්කන ඉන්නේ. මෙන් තියෙන අලි බෙටි guys. මේ පාර යද්දි එළුව විමාන මේ එළුව ඉන්න තරම් මේ චූටි එළු පැටව දෙන්නේ එන්න වෙල පිරිලා එළුව guys මේ
මේ හරියට කියන්නේ පොතුවේ. මේ දන ගහගෙන කන්නේ. මාහරම ලස්සනයි guys. මේ ගෙදර ඉන්නවා guys චූටි එළු පැටියෙක්. මම හිතන්නේ සති දෙකක්වත් නැතුවද නේ? ගෙන්නලු අපිට. ඇල්ලිහාගේද? අල්ලන්න බැරි නේද? ඊට වඩා ගන්න ඕනේ. එළු කිරීම නැද්ද? එළු කිරීම නෑ. අපි ගන්න පෙටියට දෙනවනේ පෙටියට ගොන්නේ. ඔව්. හොඳයි කැන්සර් වලට. හොඳයි නේ. සමහර මිනිස්සු අරන් නිකන් මේ ඉන්නේ. ඉල්ලනවා සල්ලියට දැන් නෑ නිකන් දෙනවා මේ බේත් විදියට. අර වලදී එළු පට්ටියම අර වෙලේ හිටපු. ඒක මාමාට තමයි. එයාලා ඒතකොට මෙහෙට එනවද රැයට? මේ ඇතුළට එනවනේ. පාට දානවා. ඒකත් බලලම ගිය හැකි. චූට්ටන්. අර චූටි නර. එන්න. අපෝ එන්න. අපි ගම්පහ. ගන්න වඩා ගන්න. වඩා ගන්නද වඩා ගන්න. වඩා ගන්න. දබයි ගැටි. නෑ වැටෙන්නේ. ඔහොම අල්ලගන්න. ටි ගන්නේ. අන්න ඇයි අපෝච්චි. අර චූටි අර ටියක් වගේ. ඌ පීන්නේ නෑ. මම පීන්නේ. ඔව්. මෙයා දැනගත්ත දැන් මෙයා මේ. ඉතින් මේ කහනවාද නා. අනේ ෂෝක් නේද ඒක. ඉබඩේ කද? ඒතොර ඔයාලා මේක මේ අතු ගාලා තියන්න ඕනේ යාලා එද්දි නේ. ඒක දුම ඔව් ගින්දර ගහන්න ඕනේ යාලට මදුව කරන්නේ. ඒකත් ඒ වගේම ගොඩක් පිට. එහෙමද? ඔව් ඒ නිසා. ඇවිදිනවද ඔය? මේ දැන් හුරු වෙලා. එන්න. ගිනි තිබ්බාම. එයා ගාවටම. දැන් හුරු වුණා. ගන්න. අයිසෙන් මරි පෙඩියන්. අනිනවනේ. ආයේ නෑ අනින්නේ. යා අතක් දානවද වල යනවා යා. මේ කටේ පොඩි. පොඩු එක වගේ මූණ. මේ තමයි චූටි වෙකිනා මං හිතන්නේ. මේ චූටි වෙකිනාද? ආමි. ඕ මගේ දත්. මේ දත් උඩ දත් නෑ. උඩ දත් නෑ. එයා වේගෙන් අරබහන උද. සාති තුනයිලු. සාති තුනට උනාට දැඟලිල්ල නම් තියෙන හොඳට. බෙල්ලට ගන්න තොර. මෙතන තාත්ති තියාගන්න. බයෙන්නේ තානේ. බාන දත්. කොබන් දත්. ඔය තියෙන්නේ දත් දෙකක්. චූටි හොම්බ. මේ ඔයා මේ බලන්න මේ කැමරාවෙන් ඔය කවුද මේ ඉන්නේ? ඔයාද? මාරු නේද ඈ? එක්ක කරයිය. අපි ගිහිල්ලා එන්න. දැන් මෙයාලා කොටුවට යන වෙලාව නේද? ඈ? දැන් මෙන්න පාටක් නැහැ. බොස් ඇවිල්ලා ඉන්නේ. මම උදේ 9 දැම්මම හතරට දාලා කරනවා අද පැටවුවේ ටික දැම්ම ටික. එයාලා කන්නත් එපයි කෑම. ඔව්. එහෙනම් අපි ගිහිල්ලා එන්නද? ඉස්සර නෑ. මේ තවටේ එළුව ඔක්කොම අර කොටුවට දානවා ගයිස්. ඉතින් ඔයාලට මම පෙන්නන්න. ඒක දාන විදිහ තව විනාඩි 30ක් විතර යනවා කියලා කිව්වා. කමක් නැහැ. මේ අලිපිටි ගයිස් මේ. එළුව ටික මෙතනින් තමයි එන්නේ. එනවා ඔයාලගේ අම්මා. යන්න දුවගෙන. මේ ඔක්කොම පැටවුට යනවා මේ අම්මලා එනවනේ දැන්. මේ මෙයා තමයි අම්මා මේ. අනීද දන්නෙත් නෑ මට. ඕන්න ඔහොම තමයි. එළුව ටික ඇතුළට එන්නේ. මෙයා බැටළුවෙක්ලු ගයිස් මේ ඉන්නේ. මෙයා බැටළුවා. යන්න ඇතුළට. එයාලා කෑ ගහනවා සද්ද වැඩි ටික. ඔන්න ඔහොම තමයි එළුව ටික කූඩු උනේ. අපේ
එක්කෙනා එළුවෙක් වඩාගෙන තව එක්කෙනෙක් බැටළුවද නීති නීති නෑ මේ බැටළුවෙක් නෑ මෙයාල මේ බැටළු තුන් දෙනා හොයන්න බෑ අපිට. පුළුවන් මට පෙන්නවා අනේ ඔතින් ඔහොම නෑනේ අම්මා ඇති නේද මෙයාගේ? ඔව් අද නෑ. මෙයාගේ අම්මා අර අනිත් ඔක්කොම පැටවන්න කියලා දෙනවා. මෙයාව දීලා අයිතිකාරයට. අයිතිකාර අම්මට දීලා බලන්න. මේ හොඳට ඉන්නවා නීති. අනිත් එක තමයි guys මෙහෙ මේ තල් ගෙඩි තියෙන්නේ. මේ තල් ගෙඩි කන්න අලි එනවලු. මෙයා නීති හොඳටම මේ බැටළු පැටියද? ඒකනේ. මෙයාට දවස් 5යි. ඔයාටත් දැන් යන්න පුළුවන්. නිදහස්. මෙයාව අතරින්න. එන්න අපිට තල් ගෙඩියක් ගන්න. මේ වැටෙනේවනේ. ඔව්. මේව කන්න තමයි අලි එන්නේ. ඔව් අලි එන්නේ. දැන් එනවනේ. ඔව් තාපේ බාගේ. සුවඳ. මේව හදන්නේ කොහොමද? මේවා පොල් කිරි දාලා මේක එකට දුමේ දාන්න ඕනේ නේ? ඔව්. දුමේ දාලා පුච්චන්න ඕනේ. මේ දාලා ඔකේ කිරි එකක් තියෙනවා අර ගම් එකක් වගේ. ඔව්. ඒ සේවල ටික අයින් වුණාට පස්සේ පොත්තලෙලි ගහලා ඉඳලා ඊට පස්සේ මේ හදන්න පුළුවන් නේ? රහයි මම බීලා තියෙනවා. හරි මනසයි. එහෙනම් මේක අපි ගිහලා හදන්න බොන්න. හරි ඔකේ. ගිහලා එන්නම් හරි ඉස්සරහයි. 2 hours later. ගයිස් බලන්න මේ මෙතන තියෙන ලස්සන මේ අරුගම්බේ මෙතන පාලම තියෙනවානේ අරුගම්බේ පාලම ගාව හවසට එනවා අලි එනවා මේ වතුර බොන්න අර උඩ තියෙන තනකොළ ටික කන්න. ඉතින් මේ එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අද මෙතෙන්ට. ෆොරිනර්ස්ලා ඇවිල්ලා ගයිස් මේ ෆොටෝස් ගන්නවා. මාර ලස්සනයි. මිනිස්සු ඒ සබහාදම විඳිනවා මාර විදියට. තේරෙනවනේ. මෙයාලනේ ත්‍රිවිල්. මාමා අපි ගිහිල්ලා එන්නද? ඔය හැමදාම මාළු අල්ලනවද මෙතන? අපි ගිහිල්ලා එන්නම් ගයිස්. මෙතන මත් මාළු අල්ලලා ඉවරයි. මාළු නැහැලු ගයිස්. මාළු අඩුයි. යමු දැන් අලි දැක්වනේ. යමු උඩට දැන්. අපි යනවා මේ දැන් අරුගම්බේ වල ඉන්නේ. අපි යනවා මේ අද ඉන්න යනක් හොයාගන්න. මේ වගේ තැනකුත් හොඳයි guys. මේ දෙන්නේ. මෙන්න මෙතන නියම තැන guys. මෙන්න මේ වගේ තියෙන්නේ. මෙතන ඉස්සරහම බීච් එක. A few moments later. අපි ගා සම්සර මෙතන තමයි අපි සිලෙක්ට් කරගත්තේ. මෙතන ලස්සන වයිබ් එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේක හෙට උදේට guys. ඊට කලින් අපි දැන් එළියට යන පොඩි බරු ටිකක් තියෙනවා ගේන්න.
A few moments later. ගයිස් අපේ බාබකියු එක සෙට් කරලා තියෙන්නේ ඔයිල් දැම්මේ බාබකියු එක හරියට සෙට් වෙලා තියෙන්නේ සුදු ලුණු එක පොඩ්ඩක් තව පිච්චෙන්න ඕනේ 7:59 a.m. මෙන්න මෙතන තමයි ගයිස් අපි හිටියේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේක වෙන වයිබ් එකක් තියෙනවා හැබැයි ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට එන්න මොකද පොඩ්ඩක් අපිරිසිදුයි ඒ වගේම තමයි සර්විස් එක නම් ඔන්නම තමයි තාත්තේ අපිට මේ වගේම තව ඒරියා එකක් තියෙනවා guys. ඒකටත් අපිට access තියෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම් එහෙනම්. මේ තියෙන්නේ guys අනිත් place එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි ඊයේ බාබකියු එක තමයි මෙතන guys. මෙතන මුහුද දිහා බලාගෙන ඊයේත් එතනත් මාර vibe එකක් තිබ්බා. අමුතුම vibe එකක්. මෙන්න තියෙනවා beach hut. මට දෙන්න පුළුවන් 10න් 4ක් විතර guys සර්විස් එක නම් අන්තිමයි පොඩ්ඩක් අර පිරිසිදු මදිකමකුත් තියෙනවා හැමෝක් එකට වෙලා පොඩ්ඩක් කිමු guys අඩාවට ඉන්න ඒක වෙනවා අතල් එක දෙපැත්තෙන් මුහුද දිහා බලාගෙන අපිට මෙහෙම ඉන්න තමයි තියෙන්නේ. මේක මීට වඩා ලස්සනයි මෙතන උඩ guys නේ. මයිනස් කැලයක් තියෙන්නේ. මේ පැත්තෙන් මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට. A few moments later. ආරුගම්බේ වීඩියෝ එක අපි මෙතනින් නතර කරනවා. අපි දැන් යනවා මහියංගනේට. එහෙනම් මහියංගනේදී හම්බෙමු. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න ළමයි